Hi guys, ඔන්න අද අපි සෙට් වෙලා තියෙන්නේ ඉතින් අලුපලැල්ලට ආව කට්ටියත් එක්ක. ඉතින් අපේ අයියා ඉන්නවා, රනිල් ලොකු තාත්තා ඉන්නවා. ඉතින් මේ පැත්තට ගියාම ඉතින් ඇලේ වලේ බැහැලා ඇතින්නියෝ ටිකක් නානවා පේනවා guys. ඉතින් අර උඩත් අතරින් බලුවා ඕම පල්ලට ඇතින්නියෝ ටිකක් නානවා පේනවා guys. ඉතින් සුපිරිව සැපක් ගන්න ඉතින් සුපිරි මාතලයක් ගන්න තමයි අද ආවේ. ඉතින් කන්න බොන්න සුපිරියටම අරන් ගිහලා තියෙන guys. ඉතින් අපේ මල්ලිත් ඉන්නවා අතන. ඉතින් අපි නාලා සෙට් වෙමු. ඔයාලට පේනවා ඇති යාළුවනේ අලි වලේ බැහැලා නාන හැටි. ඉතින් මෙතන ඇලේ බැහැලා ඇලේ නාස්ති කරන ගමන් තමයි යාළුවනේ ඉන්නේ. චාරු ගයියක් ඉන්නවා guys යාළුවෝ දෙන්නට. යතේ පොඩි මල්ලිත් ඉන්නවා නෝනා ඌ අල මඩ කරන එක තමයි කරන්නේ. ඉතින් අර පැත්තට ගියාම රනිල් බොගා ඉන්නවා නාගන්න පෙරුවතන් වෙලා. ඉතින් අර හොඳ ඇතින්නියක් බැහැලා ඉන්නේ මේ වල ගැඹුරු නිසා වලේ බැහැලා නාන්න ඉඳන්නේ යට යනවා. තව එක්කෙනෙක් ඉන්නවා guys අතර. ඉතින් සුපිරිය ආතල්ලයක් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇඹිලි පිටියනොත් චරිතයක් බැහැලා ඉන්නවා guys. ඔයාලට පේන මේටි අතර. එයා උසින්ද පොඩ්ඩක් ඉතර නාන්න පුළුවන් වලේ ගැඹුරු නෑ. ඒ හින්දා අවුලන්නේ නෑ. ඒ අවුලන්නේ අක්කලා දෙන්නත් ඉන්නවා. ඉතින් මෙතන වෙලා ගැම්මට නානවා. ඔන්න guys අලුපලැල්ලට ඇවිල්ලා නාලා කරලා ඉතින් කට්ටියත් එක්ක කන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉතින් එයාලා පොඩ්ඩක් ඉතින් අපිට වෙනස්කම් ඉතින් එයාලත් එක්ක කන්න එපා අපිට වෙනම ප්ලේට් එකක දාලා දුන්නා guys කන්න කියලා. යාළුවෝ ගියා නයිලු ගත්තා ඉන්නවා ඔයාලට මේ ඇති. ඉතින් අර පැත්තට ගියාම ඉතින් අමීෂක්ක ඉන්නවා. එම්ලි පිටින් ආපු අක්කා ඉන්නවා. තව අක්කා කෙනෙකුත් ඉන්නවා අමීෂක්ක කෙනෙක් ඉතින් හැබැයි එක්කලා දෙන්නත් ඉන්නවා. ඉතිත් ඉන්නවා තමලියක්වත් ඉන්නවා guys. ඉතින් අපි කාලා බීලා යන ගමන් සෙට් වෙමු. ඉතින් guys උන්න ඉතින් අපි කාලේ හැම ඉවරයි. දැන් ඉතින් ඇල්ලට සමු දීලා යන්න තමයි හදන්නේ. ඉතින් ඇල්ල පේන ඇති ඔයාලට ලස්සනට. ඉතින් මේ ඇල්ලට අපිත් එක්ක ආපු අය ඉන්නවා. ඉතින් අපි අහලා බලමු එක්කෙනාගේ මේ අද ගැන මොකද හිතෙන්නේ කියලා. ඇත්තටම හරිම සතුටුයි. මෙයා තමයි අපේ ගයිඩ්. හරිම හොඳ ළමෙක්. ඔව් එයාගේ අදහස එමය guys. ඉතින් පස්සට ගියාම රයිලු ගාත්තත් ඉන්නවා. රයිලු ගාත්තා යහන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ කාලේද අපිත් එක්ක ඉන්නවා. ඉතින් ගියම්මන් තමයි. ඉතින් මේ පැත්තට ගියාම තව අක්කා කෙනෙක් ඉන්නවා. ඉතින් අහලා බලමු මොකද හිතෙන්නේ අද ගැන. මේ අලුපලැල්ලට අද තමයි අපි ආවේ. සංචාරක ආකාශයේ ගොඩාක් තියෙනවා. මම කියනවා ඔයගොල්ලන්ට ඇවිල්ලා මේක පරිසරය විනාශ කරන්න නැතුව බලලා යන්න කියලා. ඔව් guys ඉතින් සාරුකයත් ඉතින් උඩට වෙලා ඉන්නවා. වීඩියෝ එකට බය ඉන්නේ. රක්කත් ඉන්නවා. ඉතින් ඇබිලි පිටින් ආපු චරිතයකුත් ඉන්නවා guys. ඉතින් අමීෂක්කත් ඉන්නවා. ඔයාලට මොකද හිතෙන්නේ අපිත් එක්ක සෙට් වෙලා මේ වගේ තැනකට ආවද ගැන? හරිම සතුටුයි. සතුටුයි. ඉතින් අනිත් දෙන්නගෙන් නම් හලවඩ නේ දෙන්න අපි ගණන් ගන්නෑ. ඉතින් guys අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ඇල්ල සමුදීලා යන්න තමයි හදන්නේ. කට්ටිය බයි කියද්දු. No está